මම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද නම් හොඳටම වහින දවසක්. මම වැස්සේ හිතුවා ඉඳිආප්ප හදන්න ඕනි කියලා. මම මේ වීඩියෝ එක ඔයාලට අරන් ආවා. මුලින්ම මම කරගත්ත ඉඳිආප්ප ටික මේ විදිහට ඇල් වතුරෙන් අනාගත්තා. මේ බලන්නකෝ ඉඳිආප්ප අනාගත්තට පස්සේ අතේ ඇලෙන්නේ නැහැ මේ විදිහට. මෙන්න මේ පදමට තමයි අනාගන්නේ. ඇල් වතුරෙන් අනාගන්න ඕනේ. මම රයිස් කූකරයේ තමයි ඉඳිආප්ප ටික තම්බ ගන්නේ. මං ඉඳිආප්ප වට්ටි 22ක් මේකට ගත්තා. 11 තමයි මම දෙපාරකට තමයි රයිස් කූකර් එකට දාන්නේ. දැන් රයිස් කූකරේ මේ විදිහට ඉඳිආප්ප ටික හදලා මම දැන් වතුර ටික රත් වෙන්න තියලා තිබ්බේ. දැන් මේ විදිහට 11ක් මම ඉඳිආප්ප වට්ටි ටික අහුරගත්තා. අහුරගෙන වහලා තියෙනවා විනාඩි 2ක් යනකොට විනාඩි 2ක් විතර යනකොට තැම්බෙනවා හොඳට. අපිට අල්ලලා බැලුව හැකි තැම්බිලාද කියලා. ඊට පස්සේ ඒ ටික අයින් කරගෙන වෙනම පොඩ්ඩක් නිවෙන්න ඇරලා තමයි මම වාජනයකට මේ විදිහට ඉඳිආප්ප ටික ගලවලා අයින් කරගන්නේ. ඒ වගේම මම පරිප්පු හොද්දක් තමයි හදාගත්තේ බබාටත් කන්න පුළුවන් නිසා ඉඳිආප්ප වලට. ඒ වගේම සම්බෝලයකුත් මම අනාගත්තා. ඉතින් හරිම රසයිනේ සම්බෝලයි පරිප්පුයි කියන්නේ ඉඳිආප්ප එක කන්න. පොඩි ළමයාත් පොඩි බබාත් ආසයි. ඒ හින්දා තමයි මම මේ විදිහට හදාගත්තේ. මම ඉඳිආප්ප හදන්න ගෑම 400 පිටි පැකට් එකකින් භාගයයි ගත්තේ. ඒකෙන් මම ඉඳිආප්ප 50ක් හදාගත්තා. බලන්නකෝ දැන් නම් හොඳට පායලා තියෙන්නේ. මෙන්න මේ ගහේ මල් ගහේ නම දන්නවනම් මට කැමති කෙනෙක් කියන්න. ලස්සන මලක් පිපෙන්නේ. රතු පාට ලස්සන මලක් කොලේ වගේම. ඉතින් මේ ගහේ නම මම දන්නේ නැහැ. කවුරු හරි දන්නවනම් මට ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන්නකෝ හරිම ලස්සනයි. මල් කුඩාක් පිපිලා තියෙනවා. මම ඒකයි මේක වීඩියෝ එකට ගත්තේ. ඩේ ක්‍රීම් එකයි ෆේස් වොෂ් එකයි ආයුෂ් එකේ ඩේ ක්‍රීම් එක සහ ෆේස් වොෂ් එක තමයි මගේ මූණට හරි ගියේ. ඒ කියන්නේ මම ගොඩාක් try කරා එක ෆේස් වොෂ් ක්‍රීම්. මට හැබැයි ඇලර්ජි වුණා. මිලෙන් අධික ඒවා ගෑවහම මට මූණට ඇලර්ජි වෙනවා. දැන් මට මේ ක්‍රීම් එකයි ෆේස් වොෂ් එකයි මට හරි ගියා මගේ මූණට. ඒ වගේම මම ක්ලෙන්සර් එකට භාවිත කරන්නේ නිකොටිනමයිඩ් ක්ලෙන්සර් එක. මේ හැමදාම පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම දවසට එකපාරක් විතර පාවිච්චි කරන්නේ. ඒ වගේම මම ඩ්‍රීම් ඩ්‍රෝන් එකේ කිං කොකනට් කන්ඩිෂනින් ෂැම්පූ එක තමයි පාවිච්චි කරන්නේ මගේ ඔළුවට. ඒක තමයි කෙස් වලට හරි ගියේ. ඒ වගේම ඔනෙල් එකේ රෝස් ටෝන් එක පාවිච්චි කරනවා. මට ඒක කියන්න බැරි වුණා. නිකොටිනමයිඩ් ක්ලෙන්සර් එකෙන් පස්සේ ඒ වගේම ස්ලීපින් මාස්ක් එක විදිහට අබියුටින් වයිට් ස්ලීපින් මාස්ක් එක රැට ආලේප කරනවා. ඒ වගේම මම සතියේට දෙපාරක් විතර ෆේෂල් මාස්ක් එකක් පාවිච්චි කරනවා. ෆේෂල් මාස්ක් එකෙන් මූණ ක්ලියර් වෙනවා. හරිම හොඳයි මූණට. ඒ වගේම හෑන්ඩ් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා හැම වෙලේම. හෑන්ඩ් ක්‍රීම් නම් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කොහේ හරි යනකොට එහෙම වගේ තමයි හෑන්ඩ් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ. මම කියවනේ මම ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා කියලා. සතියකට දේවතාවක් මේක පාවිච්චි කරනවා. බලන්නකෝ ඉස්සරම කෝපි ස්වභාවික සත්කාරයක් කෝපි තේ හැන්දයි සීනි තේ හැටි භාගයක් දාලා දෙහි බිංදු 2-3ක් දානවා. මේක සතියකට දේවතාවක් ස්ක්‍රබ් කරන්නේ විනාඩි 30ක් මූණේ ආලේප කරලා කියලා අයින් කරනවා. ස්වභාවික දේවල් මේවා ලේසියෙන් ගෙදර හොයාගන්නත් පුළුවන්. දෙහි බිංදු 2ක් විතර එකතු කරනවා. මේක විවිධ ක්‍රම වලට හදනවා. හැබැයි මම මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මූණේ ආලේප කරන්නේ. ඊට පස්සේ වතුර මිලිලිටර් 5ක් විතර තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන තමයි මූණේ ආලේප කරන්නේ. මූණ හොඳට ෆේස් වොෂ් එකෙන් හොදලා ඊට පස්සේ ආලේප කරලා විනාඩි 30ක් තියලා ඊට පස්සේ හොදලා අරිනවා. බලන්නකො මූණට ලොකු වෙනසක් මේ ඇති වෙනවා මේකේ. මට හරි ගියේ මේක තමයි. මූණේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට හොඳයි. කෝපි කියන්නේ ස්වභාවික දෙයක්. ස්වභාවික කෝපි කුඩුත් ගන්න පුළුවන්. කඩේ තියෙන කෝපි පැකට් ඒව ගන්නත් පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.